Hi guys, welcome back to my channel. ඔන්න අදත් අපි ලස්සන vlog එකක් ගෙනාවා. ඉතින් ඔන්න අද අපි යනවා අනුරාධපුරේ. අපි උදේ 8:00ට විතර තමයි පිටත් වුනේ. ඉතින් දැන් අපි එක්ස්ප්‍රස් වේ එකේ යන ගමන් තමයි ඉන්නේ. අපි අනුරාධපුරේ ගියේ පොසොන් පොහොයට පස්සෙන්දා ජූනි 11 වෙනිදා. අපි දැන් මේ එක්සිට් වෙන ලං වෙලා තමයි ඉන්නේ. අපි එක්සිට් වෙලා ටික දුරක් යනකොට අපිට ෆ්‍රයිඩ් රයිස් දන්සලක් හම්බුණා. අපි ෆ්‍රයිඩ් රයිස් දන්සලත් වැඳගෙන ඉස්සරහට යද්දී අපිට බීම දන්සලක් හම්බුණා. අපි ඉස්සරහට යනකොට අපිට සව් දන්සලකුත් හම්බුණා. ඒ සව් එක නම් හරිම රසයි. ඔන්න ඉතින් අපි ආයෙත් රොටි දන්සලක් වඳින්න තමයි මේ පොලිමේ ඉන්නේ. අපි මුලින්ම වැන්ද ෆ්‍රයිඩ් රයිස් දන්සලේ නම් අපිට පැය භාගයක් විතර පොලිමේ ඉන්න වුණා. හැබැයි මේ රොටි දන්සලේ පොලිමේ අපිට ඉන්න උනේ විනාඩි 10ක් වගේ තමයි. මේ රොටියයි සම්බල් එකයි නම් හරිම රසයි. අපි රොටිය රස වින්දේ මේ වෙල්යාය දිහා බලාගෙන. ඊළඟට අපිට අයිස්ක්‍රීම් දන්සලකුත් සෙට් වුණා. ඉතින් අපි ඒකේ රස බලන්නත් අමතක කරේ නැහැ. අපිට තව ගොඩක් දන්සල් හම්බුණා. කඩල, මඤ්ඤොක්කා, බෙලිමල් වගේ. ඒ වුණාට අපි ඒ දන්සල් වල නැවැත්තුවේ නැහැ. මොකද අපිට පරක්කු වෙන හින්දා. දැන් මේ අපි පව් කරමින් ඉන්නේ කොස් කැලේ. අපි අනුරාධපුරයට යද්දී හවස 5 විතර වුණා. අපි හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන 7ට විතර තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න පිටත් වුණේ. දැන් මේ ඔයාලට පේන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පොසොන් පොහොයට හැඩවුණු විදිහ. දැන් අපි මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩමළුවට යන්න තමයි හදන්නේ. පොසොන් පොහොයට පස්වෙනිදා හින්දා ශ්‍රී මහා බෝධියේ ගොඩක් සෙනග හිටියා. ඉතින් අපිත් මල් දැහැත් වට්ටි පූජා කරලා වැඳ පුදාගෙන ශ්‍රී මහා බෝසෙවනේ සිසිලස විඳින්මින් ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. ඔන්න ඉතින් දැන් අපි ඉන්නේ රුවන්වැලි මහා සෑයට යන ගමන්. ඔයාලට මේ පේන්නේ පොසොන් පොහොයට රුවන්වැලි මහා සෑය හැඩවුණ විදිහ. අපි ඉතින් නෙළුම් මල් අරන් ඒ මල් වලට පැන් එකගෙන රුවන්වැලි මහා සෑයට ලං වෙන ගමන් තමයි මේ ඉන්නේ. රුවන්වැලි මහා සෑය ගොඩක් සෙනග පිරීලා හිටියා. අපි රුවන්වැලි මහා සෑයටත් මල් පහන් දැහැත් වට්ටි පූජා කරලා වැඳ පුදාගෙන මල් ආසන පිරිසිදු කරලා වැටලා තිබ්බ පරවෙච්ච මල් අයින් කරලා මෙතන ටික වෙලාවක් රැඳිලා හිටියා. අපි රෑ 9:00 විතර වෙද්දී හොටෙල් එකට යන්න පිටත් වුණා. ඉතින් අද දවසේ vlog එක අපි මෙතනින් ඉවර කරනවා. දෙවනි දවසේ මොකද වුනේ අපි කොහෙද ගියේ කියලා බලන්න නම්
අනිවාර්යයෙන්ම day 2 vlog එක බලන්න. channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye.